Hi guys. ඔයගොල්ලෝ කවදාද try කරලා තියෙනවද වෙන රටක ප්‍රධානම ස්වීට් වර්ගයක් තනියම හදන්න? ඉතින් අපි මේ try කරන්න හදන්නේ අන්න ඒ වගේ වැඩක්. මේ අපි ඉන්නේ ජෝර්ජියාවල සෙල් වෙන මේන්ම ස්වීට් වර්ගයක් තමයි මෙන්න මේ walnuts එක එන වටේට මම දන්නේ පැණි රස දෙයක් ඒගොල්ලෝ ගන්නවා. ඉතින් මේ මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ ඒගොල්ලෝ ඒක හදන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට කලින් මේගොල්ලෝ walnuts මේ නූලක් වගේ එකකට මේ විදිහට අමුණගෙන යනවා. ඒක නැති ලොකු දෙයක් නැහැ නේ guys. ඊට පස්සේ ඒගොල්ලෝගේ තියෙනවා පොඩි ද්‍රාවණයක්. ඉතින් අපි ඒකට ඔබලා අරගෙන ඒක dry වෙන්න තියන්න ඕනේ. ඒක තමයි හරිම famous sweet වර්ගේ මෙහෙ තියෙන. මෙහෙට හැම කෙනෙක්ම normally ආපහු යනකොට අරගෙන යන දෙයක් ඒක. මේ විශේෂයෙන්ම මී පැණි තියෙනවා, වයින් තියෙනවා. ඉතින් මම ඒ වගේ විස්තර ඉස්සරහට අරගෙන එන්නම්. දැන් අපි මේක හදන්න හැටි බලමු. Sandukin mo sa sampalin ito. Bigay mo dito sa magandang babae. ඉතින් ඔන්න මමත් දැන් try කරන්න තමයි මේ හදන්නේ guys. ලොකු දෙයක් නෑ. මේකට දාලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක හැදුවට පස්සේ නම් හරිම රසයි. මම හදපු එකක් try කරලා බලනවා. ඒ වුණාට පස්සේ මේකේ පොඩි වයින් ස්මෙල් එකකුත් එනවා. හැබැයි වයින් නම් මේගොල්ලෝ දාලා නැහැ. මම හිතන විදිහට මොනවා හරි ෆෘට්ස් මොනවා හරි තමයි දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඉතින් මේ රටට එනවා නම් මේ වගේ දෙයක් අරන් යන්නත් මේ වගේ දෙයක් try කරන්නත් අපිට කරන්න එපා. Nandito pala si Rehab. තවත් අලුත් වැඩක් කරන්න හදන්නේ. ඔයගොල්ලන්ට පේනවාද මේ වෝල් එකේ හැම තැනම එක එක ඒවා ලියලා තියෙනවා. ඉතින් අපිත් මේ හැම එකක් ලියන්න තමයි හදන්නේ. මේක නරක වැඩක් නෙමෙයි guys. මේක මෙහි ට්‍රැඩිෂන් එකක්. මේ ෂොප් එකට එන හැම කෙනෙක්ම තමන්ගේ නම හරි තමන්ට කැමති දෙයක් මේ වෝල් එකේ ලියන්න පුළුවන්. ඒගොල්ලෝ මේ පෙන් එක හැමදේම අපිට දෙනවා. ඉතින් මමත් මගේ නම ලිව්වේ මෙන්න මේ විදිහට.